ලංකාවල තියෙන පළාත් 9. ඒ පළාත් 9න් පළාත් 5ක් බලද්දී ලිප්ටන් සිටි එක විශේෂයි. ඒ පළාත් 5 කියන මත මේ පැත්ත මධ්‍ය පළාතේ අර කැලිම වෙන මත අර පාල නූල ටවුන් එක මේක පිටුරු තලා කළා මේක අක්කල පාගේක අර කම්බේවල මේ කොටන්නේ කිරිකල්පත අරක ශ්‍රීපාද කොම්බේ මත මධ්‍ය පළාතේ අර පැත්ත මත ලොකුඩ පෙන උඩවලව අරක සන්ද්‍රිකාවව සූර්යවව ඊටවව මතල එයාපෝට් වෙයිලා මත මේක බලංගොඩ බම්බේ ඉන්න කුරකල පස්සල වෙනක පේනවා මේ පැත්ත ඔන්න පේදලින අම්මදට මෝද කතරගම තිස්සමනම වෙල්ලවාය අඳ පණ කලබෙබ අර ඒත කන්ද පෙන වෙඩීටි කන්ද පන්නවල වීරවල අර තිස්සමනම ලුලුකම් බර වෙනක පෙනසර උඩට කියන නෙගනේර පැත්තේ අම්පාර සිම්බලඬුව පුත්තල අරගම්බ පුතුවිල් මොනරාගල බලවතවනක බෙනස මේ ඌ අපලාතට බදුල පස්සර නමන කොළෙල්ල මයංගන වෙනක පේනවා මෙතෙන්ට උස තිනවා මීටර් වලින් 1970යි අඩිය 6300 තියෙනවා මූදු මඩඳල උසයි. ලිප්ටන් සර් කියන කෙනා මෙයා තමයි 1800 ලංකාවට අවිලා තේ ආදමලා ලිප්ටන් සලෝන් ටී කියලා පළවණි ඇඳලා දුන්න එක නෙමෙයි. චේ තොමස් ලිප්ටන්. මේක වත්ත තමයි සම්පූර්ණම අක්කර 2500 තියෙනවා. ලිප්ටන් සර්ක තමයි ඉති මේ යනකොට ආණ්ඩුවට දීලා කියන්නේ. ආණ්ඩුව කියන්නේ ගත්ත දෙකේ සිනමා මෙතනම ගලන්ද මේ දීලා කියන ලිප්ටන් සර් දුන්නා. මේ ස්පොට් දිගලා නැති වුණා. නැති වෙනකොට වයස 83 ඊට පස්සේ දුවලා තමයි එත්ත දෙක වෙනක පාලනය කර දුවලාට කරගන්න බැරි වුණාට පස්සේ තමයි ආණ්ඩුවට දුන්නේ. ආණ්ඩුවත් අවුරුදු 20ක් විතර පාලනය කරා මේගොල්ලන්ට පාඩේ යනවා කියලා දැන් ප්‍රයිවේට් ලංකන් කම්පැනි කියලා ඒගොල්ලන්ට බදි තියලා දෙනවා. බදි කියන්නේ අනුනම් බද්දම තියලා දෙනවා. දැන් මුළු ස්ටේටෙම ලංකන් කම්පැනි තමයි නඩත්තු කරන්නේ. ඒකයි මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ ලංකාවල තියෙන පළාත් 9 නේ පළාත් 5ක් බලන එක විශේෂයි. ඉස්සල්ලා තේ අඳුරගත්ත එක නේවිලා ටේම් ස්ටයිල් ලූල් කොන්දර කෙන්ඩි කියන්නේ එයා තමයි ලංකාවට මුලින් කෝපි කරනවා. කෝපි කරනලා එදනවා එක ලැඩ දෙනවා. ඊට පස්සේ මොනවද කරේ? ඉන්දියාව කියලා තේ ගන්න පෙරාදෙනේ කරනලා තේරුවා එක පොළොවරි කෙනේ. ඊට පස්සේ මොනවද කරේ? කෙන්ඩි ලූල් කොන්දරට අරගෙන තේදෝ. තනොත් පළවෙනි තේක තියෙනවා සර් කෙන්ඩි ලූල් කොන්දර. මෙයාට අදාගන්න බැරි වුණාට පස්සේ තමයි එයාදවල ලිප්ටන් සලෝන් ටී කියලා ඕල්ඩ් රටේ ප්‍රසිද්ධ කරගෙන මෙයා. චේ තොමස් ලිප්ටන් සිටි කියන්නේ ඒත්ව තන බෝඩක ගල තියෙන ගල තමයි ලිප්ටන් සර්ගේ 70 සිට 80 පිටින් අවලා උදේ පාන්දර ගලකා වඩි වල තේ බී ගන්න ලිප්ටන් සර් මුළු ස්ටේට් එක බලනවා. ඒ වාඩි වෙච්ච ගලයි නම තමයි ලිප්ටන් සීට් කියලා වෙන්නේ. මේක ලිප්ටන් කියලා ඕල්ඩ් රටේ දැනගන්න ඕන කියලා තමයි මේක ෆිල්ම් කරලා මෙතන දෙලා දෙනවා. මේ ලිප්ටන් සර් කොහමද ලංකාවට ආවේ කියලා ඒත්ව මෙයා ඕස්ට්‍රේලියාව යන්න තමයි තරණ කාලේ කොළඹට ආවේ. කොළඹට ආවට පස්සේ මෙයා තේ ස්පොක් කරපේ දැක්කා. දැක්කට පස්සේ මෙයාට ආසක් හිතනවා තේ බිස්නස් එකක් කරන්න ඕනේ. එතකොට තමයි ඒකේ පාදරින් නව my father my going to Australia my like the tea business okay Mesha you like the business කිව්වට පස්සේ නම් මෙයා මොනවද කරේ කෙලිම ඉංග්‍රීසි කියනවා. ඉංග්‍රීසි කියලා තේ ස්පොට් කරා ටික දුන්නා. දුන්නාට පස්සේ මොනවද කරේ ඊළඟට ගියා ස්කොට්ලන්ඩ් කියලා ටී ෂොප් එකක් හදාගෙන ටික දුන්නාට පස්සේ ඕල්ඩ් රටේ ප්‍රෙසිඩන්ට් පස්සේ තමයි එයා හිතනවා අපි ලංකාවේ ප්‍රෙසිඩන්ට් අපි ලංකා ප්‍රෙසිඩන්ට් කරා හිතාගෙන තමයි ඉන්දියාවේ කට්ටිය ගණනා මේ කලේ කොම සුද්ධ කරලා දේවත්වත් අදවලා ටිපිටිත් අදවලා අපි කට්ටියට ජවලත් අදලා දීලා ලිප්ටන් සලෝන් ටී ලිප්ටන් ලාගෝජි කියලා අපි ලංකා දුන්න කරපේ කියන මෙයා ඒ තොමස්. Thank you, sir. All the best.